ආදරණීය දුවේ පුතේ අද අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ 2024 කෙටි ප්‍රශ්න 25 තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි වෙනද වගේම 2024 කෙටි ප්‍රශ්න 25 කරලා තමයි ඔයාලා මේකට සම්බන්ධ වෙන්න ඕන. ඒ සම්බන්ධ වුණාම ඔයාලා මම වෙනද වගේම රතු පෑනක් ළම තියාගෙන මේක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් හොඳයි. මේ ප්‍රශ්න පත්‍ර කරද්දී අමතර කරුණු වශයෙන් මම ලියන ඒවා ඔයාලා බැලන්ස් කරලා ඒක ලියාගෙන ඊළඟ පේපරෙත් ගාන හදාගන්න ඔයාලට උනන්දුවක් ඇති වේවි මේක. හරි බලමු මෙන්න. නිවසක බිත්තිවල තීන්තාල පෙරීමට මිනිසුන් 6 දිනකට දින ගතක් ගත වේයයි ඇස්තමේන්තු කරලා තියෙන. ඇස්තමේන්තු කරලා තියෙන දින 8ක් ගත වෙනවායි කියලා. මිනිසුන් 6 දිනකට දින 8යි. අපි බලමු වැඩ ප්‍රමාණය. වැඩ ප්‍රමාණය එන්නේ මිනිසුන් 6 දෙනයි දින 8යි. ඒ කියන්නේ වැඩ ප්‍රමාණය නෝ මිදි 48ක්. ඒ කියන්නේ මිනිස් දින 48ක වැඩ ප්‍රමාණයක් එනවා. මේ වැඩ ප්‍රමාණය දින 3කින් අවසන් කරන්න. එහෙනම් මම මේ කරන්නේ මිනිස් දින 48 බෙදනවා දින 3. එනවා දිනවලට දින කැපුණා 48 3ෙන් බෙදුවා මිනිසුන් 16 දෙනෙක් ඕන. හැබැයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ මිනිසුන් 6 දෙනෙකුට තමයි ඇස්තමේන්තු කරලා. අහන්නේ අමතර මිනිසුන් ගාන. එහෙනම් අමතර මිනිසුන් ගාන හොයන්න. අමතර මිනිසුන් ගාන එන්නේ 16 දෙනෙක් ඕන 16න් අඩු කරනවා ඇස්තමේන්තු කරේ 6 දෙනයි. මිනිස්සු 6 දෙනා. 16න් 6ක් අඩු කරාම එනවා 10 දෙනෙක් ඕන අමතර. අමතර මිනිසුන් කී දෙනෙක් ඕනද? 10 දෙනෙක් ඕන. හරි. දරුවෝ බලන්න මේ මෙන්න මේ පොයින්ට් මම රතු පෑනෙන් මේ ලයින් කරපුවා හරියට පොයින්ට් කරගන්නවා නම් ඔයාලට මේක ගාන හදන්න ඉතාමත් ලේසි. හරිද? මේ ගාන වගේ ගණන් හැම අවුරුද්දකම ඇවිල්ලා තියෙනවා. හරිද? හැම අවුරුද්දකම මේ වගේ ගණන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ගණන් වලට සූදානම් වෙන්න මහ ලොකු අමාරුවක් නෑ. මිනිස් දින ගණන් මේ වගේ ගණන් එනවා. ඒ නිසා හැම අවුරුද්දෙම මේ වගේ ගණන් එන නිසා බලන්න හැම ප්‍රශ්න පත්‍රයකම තියෙනවා. හරි. හදාගන්න මේක. හරි. බලන්න මෙන්න. රූපේ දී ඇති තොරතුරු අනුව BAE අගය සොයන්න. අපෙන් අහන්නේ BAE අගය අහන්න. මෙන්න මේ කෝණේ අගය අහන්න. හරිද? මේකට උමනා වෙන්නේ මෙන්න මේමයි. අපිට මේකට උමනා වෙනවා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ ඕන වෙනවා. මෙන්න මේ කෝණයයි ඒකාන්තර කෝණ. මේ කෝණයයි ඒකාන්තර කෝණ. අපි දුම් මේක A නම් මේකත් A. මේක B නම් මේකත් B. මේ ඒකාන්තර කෝණ. තව උමනා වෙනවා ත්‍රිකෝණයක අපි දුම් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. අපි මේක C කියලා දාගත්තොත් මේක A කියලා දාගත්තොත් මේක B කියලා ගත්තොත් C සමානයි A එකතු කිරීම B. මෙන්න මේ ගානට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රමේයන් දෙක. ඒකාන්තර කෝණයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන ප්‍රමේයන් දෙක තමයි උමනා වෙන්නේ. හරිද? බලමු දැන්. බලන්න මෙන්න මේක 70 නම් මේ සමාන්තර රේඛාවක් නිසා මෙන්න මේක මේක 40 නම් මේකත් 40. හරිද? මේකත් අංශක 40. බලන්න පුතේ මෙන්න මේ ABE ත්‍රිකෝණය සැලකුවමු. ABE ත්‍රිකෝණය සැලකුවම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න බාහිර කෝණය 70. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මේ අපේ ගහන්නේ BAE නේ. BAE එකතු කිරීම 40 සමාන වෙනවා 70. දැන් බලන්න BAE යුක්ත කරොත් 70න් 40ක් අඩු කරාම එනවා අංශක 30. BAE අංශක 30. තේරුණාද? බලන්න අවශ්‍ය ප්‍රමේයන් දෙක ඒකාන්තර කෝණ උමනා වුණා
ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ යන ප්‍රමේයන් උමනා වුණා මේ ගානට. ඊටම ලේසි ගානක්. බොහෝ හැම අවුරුද්දකම වගේ මේ බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය උමනා වෙනවා. හරි පුතේ හදාගන්න මේක. හරි බලමු අපි ඊළඟ ගානට යන්න. මේ තියෙන VJ භාගයක්. හරිද? බලන්න මේ VJ භාගී බලන්න හරිය මෙතන තියෙන 3x මේකේ 6x මේකේ 12x. බලන්න මේකේ කුප්පගු අපිට එක සැරේම හිතා ගන්න පුළුවන්. VJ භාගය මෙතන x තියෙනවා. 3යි 6යි 12යි කුඩා පුදුනාකාරය 12යි. x තමයි කුඩා පුදුනාකාරය වෙන්නේ. හරිද? සාමාන්‍ය බීජීය පදයක කුඩා පුදුනාකාරය හොයද්දී පදවල අපි බීජීය ප්‍රකාශ පදවල කුඩා පුදුනාකාරය හොයද්දී ඉලක්කම් වල කුඩා පුදුනාකාරය 12යි. බලන්න මේකේ 12යිනේ. බීජීය පදවල තියෙන x විතරයි පදේ තියෙන්නේ. ඒ නිසා 12යි x. දැන් බලන්න මම මේ 3යි x 12යි x කරගන්න 4ෙන් ගුණ කරනවා. දෙකත් ගුණ කරා 4. එකතු කිරීම 6x 12x කරන්න 2ෙන් ගුණ කරා 5ත් ගුණ කරා 2. අඩු කිරීම මේ 12x ගෙන් 7 මේක එනවා පුතේ 12x ගෙන් 8ක්. මේක එනවා 12x ගෙන් 10ක්. මේක එනවා 12x ගෙන් 7ක්. පොදු හරයක් ගත්තොත් අපි 12x කියලා. හරය සමානයි වාග එකතු කරද්දී ඕ අඩු කරද්දී හරය සමාන වෙන්න ඕන. එහෙනම් 8යි 10යි එකතු කරා 7ක් අඩු කරා. එනවා මෙතෙන්ට 12x ගෙන් 10යි 8යි 18යි 18න් 7ක් අඩු කරාම 11යි. එහෙනම් 12x ගෙන් 11යි. ඊටම ලේසි ගණන් මේ විභාගයට එන ලේසිම ගණන් මේව. මේ ලපස් 25ට ඇත්තටම ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. හරි හදාගන්න මේක. හරි බලමු ඊළඟ ගාන. පහත දී ඇති හැඩ අතරින් ත්‍රිකෝණාකාර හරස්කඩ සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා ඊට යටින් ඉරක් අඳින්න. පුතේ ඍජුකෝණාශ්‍රාකාර ප්‍රිස්මයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? මේ වගේ එකක්. හරිද? මේක අපි එන්නේ එක්කෝ සමචතුරස්‍රාකාරය එන්න පුළුවන් එක්කෝ ඍජුකෝණාශ්‍රාකාරය එන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒවා එක සමාන දිගකින් යුත් ඒවා තුනක් වෙනවා. එක්ක සමචතුරස්‍ර වෙන්න පුළුවන් එක්ක ඍජුකෝණාශ්‍ර වෙන්න පුළුවන්. මේ වගේ තුනක් තමයි එන්නේ. හැබැයි රොම්බසයක් විදියට එන්න විදියක් නැහැ. අපිට මේ රූපය අඳිද්දී සාමාන්‍යයෙන් මේ ප්‍රිස්මය අඳිද්දී මෙන්න මේ හැඩය නිකන් රොම්බසයක් වගේ රොම්බසයක් සමාන්තරාශ්‍රයක් වගේ හැඩය පේනවා. පෙවුනට අපි රූපේ අපි මේ ඝනවස්තුව අනිවාර්යයෙන්ම මේක එක්ක ඍජුකෝණාශ්‍රාකාර නැත්නම් සමචතුරස්‍රාකාරයක් වෙන්නේ.
එහෙනම් මේකේ රොම්බසයක් වෙන්න විදියක් නොවිය හැක්කේ කුමක්ද ඒතෝරන්න මෙන්න මම තේරුවා මෙන්න රොම්බස. හරිද? මේක මහා ලොකු දෙයක් නෑ. පොඩි ගාණක්. ඊටාම. හරි. හදාගන්න. බලමු ඊළඟ. හරි. බලන්න මෙන්න. දී ඇති වට ප්‍රස්ථාරයේ දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? පුතේ මේ බලන්න මෙන්න මේක 180යි මේ 180 නම් මේ සම්පූර්ණ එකත් 180. මේකේ මේ පැත්ත 180ක් වෙන්නේ. හරිද? හැබැයි මෙතන 90ක් ගියා මෙන්න මේකත් 90ක් වෙනවනේ මේ ටික. එහෙනම් නාට්‍ය සම්බන්ධ කෝණය අපි හෙව්වොත් 90 වෙන් අඩු වෙනවා 20ක්. මේ නැටුම් හදාරන නැටුම් වලට එන්නේ අංශක 70ක කෝණය. නැටුම් වලට එන්නේ අංශක 70ක කෝණය. නැටුම් වලට. හරිද? දැන් අපෙන් අහන්නේ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30යි. නාට්‍ය හා රංග කලාව කියන්නේ 20යි. අංශක 20කින් පෙන්නලා තියෙන්නේ 30 දෙනා. හරිද? අංශක 20කින් කියලා දෙන කීයද? 30 දෙනායි. එහෙනම් අංශකයකින් බලන්න 30 බෙදනවා 20ෙන්. අපි මම මේක සුළු කරන්න යන්න ඕනේ නැහැ. හරිද? දැන් අපි දන්නවා නැටුම් වල කෝණේ කීයේ? නැටුම් වලට අංශක 70. 70. අංශක 70. එහෙනම් අංශකයකින් 30 බෙදීම 20 නම් 30 බෙදීම 20 නම් අංශකයකින් 70කින් බලන්න 70කින් ගුණ. හරිද? 70කින් බලන්න 70කින් ගුණ කරා. බලන්න මෙන්න බින්දුවට බින්දු කැපුණා දෙකේ වේකයි මෙතන දෙකේවා 15. දැන් බලන්න මෙන්න 4 5 35න් 5යි 3ක් ඉදිරි 4ක 7යි 3යි 10යි. එහෙනම් කී දෙනෙක් ඉන්නවද? 105 දෙනෙක් ඉන්න. අපෙන් අහන්නේ සිසුන් සංඛ්‍යාව කීයද? එන්නේ 105යි. හරිද? ඊටම ලේසි මේ ගණන්. හරිද? බලන්න හදාගන්න. බලමු අපි ඊළඟ ගාන. හරි බලන්න මෙන්න. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. එහෙනම් මෙතන කේන්ද්‍රය O. DOC සරල රේඛාව. DOC සරල රේඛාව. හරි. මගින් AB ජාය සමච්ඡේදනය වේ. හරිනේ. මේක AB ජාය සමච්ඡේදනය වෙනවා. ඊළඟට CDB හි විශාලත්වය අහන්නේ. CDB හි විශාලත්වය. මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. අපිට මේකට අවශ්‍ය වෙන ප්‍රමේයන් දෙක මෙන්න. එක ප්‍රමේයයක් වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳලා කේන්ද්‍රයට ආකරන ලබන රේඛාව ජායට ලම්බ. හරිද? එක ප්‍රමේයයක් තියෙනවා වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳලා අපි හිතමු මේක AB කියලා ජාය මේ x කියන්නේ මධ්‍ය ලක්ෂය නම් මේ කේන්ද්‍රයට ආකරන රේඛාව ජායට ලම්බ කරනවා. එහෙනම් අපිට මේ ප්‍රමේය දැම්මොත් මේ ගානට මෙන්න මෙතන අංශක 90. හැබැයි අපෙන් අහන්නේ මෙන්න මේක තමයි අහන්නේ. මෙන්න මේ කෝණය තමයි අහන්නේ. ඊළඟට ඔයාලා දන්නව වෘත්ත චතුරස්‍රයක අපේ තුම මෙන්න වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. වෘත්තයේ ශීර්ෂ හතරම අපි තුම ABCD කියලා.
මෙන්න මේ ශීර්ෂ හතරම චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘත්තයක් මත පිහිටනවා නම් අපි ඒකට කියන වෘත්ත චතුරස්‍රයක් කියලා. අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක අපි හිතමු මෙන්න A මේක B මේක C මේක D කියලා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක. ඒ කියන්නේ A ධන C 180. මෙන්න මේ B ධන D 180. හරිද? එහෙනම් ඒ අනුව බලන්න මෙන්න මේක වෘත්ත චතුරස්‍රය. මම මෙන්න මේ අඳින මෙන්න. මම මේ රතු පාටින් අඳින වෘත්ත චතුරස්‍රය මෙන්න. මේක 120 නම් පුතේ මෙන්න මේ කෝණය කීයේ? 180ක් වෙනවනේ බෑ මේ දෙක. ඒ දෙක 180ක් වෙනවා නම් මෙන්න මේ කෝණේ අංශ කීයේ? 60. හරිනේ? මෙන්න දැන් ප්‍රමේයන් දෙක යොදපු හැටි. මෙතන 90 වුණා වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂ්‍ය ඉඳලා කේන්ද්‍රයට ආකරන රේඛාව ජායට ලම්බක නිසා. ඊට පස්සේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා මේක 120 නම් මේක 60යි. දැන් බලන්න පුතේ BCD ත්‍රිකෝණේ. BCD ත්‍රිකෝණය සැලකුවොත් බලන්න. BCD ත්‍රිකෝණ අපි අහන්නේ CDB කෝණය අහන්නේ. එහෙනම් මේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. CBD එකතු කිරීම මේක 90ක් නිසා මේ දෙක එකතුවත් 90 කියලා ගත්තත් හරි. ලේසියෙන් හදන්න පුළුවන්. මේ CDB ළඟ 60 අංශක 90ට සමාන කරත් හරි. ඇයි මෙතන 90ක් ගියාම 90යිනේ. මම එහෙම කරන්නම්. CBD සමානයි අංශක 90ෙන් අඩු කරනවා 60. එහෙනම් CBD එන්නේ CDB මෙතන CDB CDB සමාන අංශක 90ෙන් 60ක් අඩු කරාම අංශක 30. හරිද? ඊටම ලේසි. මේ ප්‍රමේයන් දෙක විතරයි මේ ප්‍රමේයන් දෙකයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ වල එකතුව 180 කියන එක ගත්තත් හරි. හරිද? හරි. හදාගන්න මේ. හරි. බලමු අපි ඊළඟ ගාන. බලන්න පුතේ සාධක හොයන්න තියෙන්නේ. බලන්න සාධක හොයන්න තියෙන්නේ මෙන්න මේක. අපි බලනවා මෙතන පද තියෙනවා දෙකක්. පද කීයක් තියෙනවා මේකේ ප්‍රකාශනේ? දෙකක් තියෙනවා. මේ පද දෙකටම ඉස්සෙල්ලම අපි සාධක හොයන්න කරන්නේ පොදු පද තියෙද කියලා බලනවා ඉස්සෙල්ල. බලන්න පුතේ මේ පද දෙකෙන් ඉස්සෙල්ලම පොදුයි දෙකක්. මම දෙකක් පිට වරහනේ පිට දාගත්තම 2x වර්ග දෙකෙන් බෙදුනම x වර්ග. 18 දෙකෙන් බෙදුනම මේ පිටතර ගන්නවා කියන්නේ දෙකෙන් බෙදනවායි කියන්නේ. 18 දෙකෙන් බෙදුනම 9. ඔයාලා දන්නවා වර්ග දෙක අන්තරයේ සාධක A වර්ග ඍණ B වර්ගයේ සාධක එන්නේ මේ දෙකේ අන්තරය එක සාධකයක් A ඍණ B අනිත් එක මේ දෙක එකතු A ධන B. හරිද? බලන්න දෙක වාරයක් x වර්ග ඍණ 9 කියන්නේ 3 වර්ග. දෙක වාරයක් මේකේ සාධක එනවා x ඍණ 3 එනවා x ධන 3. ඒක ඉතාම ලේසි ගණන්. ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ මේ වගේ ගාණක් දුන්නොත් ඉස්සෙල්ලම බලන්න ඕනේ පොදු සාධක තියෙද කියලා. හරිද? පොදු සාධක තියෙද කියලා බලලා තමයි මේ ගාණ හදන්න ඕන. නැත්නම් අපි දෙක එකපාරට වර්ග දෙකේ අන්තරය දාන්න මේකට කරන්න බෑ. හරිද? හරි. හදාගන්න මේක. අපි ඊළඟ ගාණ මෙතරම් බලමු. බලන්න පුතේ මේ තියෙන්නේ දර්ශක ආකාරය. මම මෙන්න මෙහෙම කරන්න. A ගේ n සමාන m
හරිද? හැම ප්‍රශ්න පත්‍රයකටම දර්ශක ලඝු සහ ලඝු දර්ශක ආකාරයෙන් ලියන්න එන උමනා වෙනවා. ඒ නිසා මේක හොඳට බලන්න. මම මේක ලඝු ආකාරයෙන් ලිව්වොත් log a ගේ m සමානයි. බලන්න පුතේ මේකේ බලන්න m මෙහෙමයි යන්නේ මෙන්න දෙපැත්තට මාරු වෙන හැටි. a මෙතෙන්ට දර්ශකය මෙතෙන්. බලන්න මේ තියෙන හැටි. අනිත් එක සංඛ්‍යාවක ලඝු ගණකයේ පූර්ණාංශකයේ සංඛ්‍යාව ලඝු ගණකයේ පූර්ණාංශකය බලන්න පුතේ මම ගන්න එකට වැඩි සංඛ්‍යාවල විතරයි මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. 1ත් 10ත් අතර නම් පූර්ණාංශක එන්නේ 0.5. 10ත් 100ත් අතර නම් පූර්ණාංශක එන්නේ 1.5. 100ත් 1000ත් අතර සංඛ්‍යාවක නම් පූර්ණාංශය එන්නේ 2.5. 1000ත් 10000ත් අතර නම් එනවා 3.5. මම තවත් ලියන්න ගියේ නෑ. හරිද? දැන් මේකට අපි බලමු මෙන්න මේක දර්ශක ආකාරයෙන් ලියමු බලන්න මේක. මම මේ අගේ දර්ශක ආකාර ලඝු ගණක ආකාරයෙන් ලියනවා දර්ශක ආකාරයෙන් ලඝු ගණක ආකාරයෙන් ලියනවා log මම LOG කියලා දාන්නම් 10යි 4.34 සමාන වෙන්නේ 0.637.5. හැබැයි අපෙන් අහන්නේ මෙන්න මේ අගේ අහන්නේ මෙන්න බලන්න log මම 10 පාදේ කියලා දාන්නම් 43.4 සමාන වෙන්නේ කියන. බලන්න පුතේ මේ ඉලක්කම් සියල්ලම එකයි. මේ ඉලක්කම් ටිකයි තමයි මෙතනක් තියෙන්නේ. හැබැයි මේ තියෙන්නේ 4.0 ගණන්, මේ තියෙන්නේ 43.0 ගණන්. දැන් 4.34 ලඝු වගේ මේක නම් මේක වෙන්නේ මේක අවශ්‍ය වෙනස් වෙන්නේ පූර්ණාංශක විතරයි. මේක 10ත් 100ත් අතර සංඛ්‍යාවක්. එහෙනම් 1. මෙන්න මේ ටික තමයි ඕනේ. සමහර ළමයි මේවට ලඝු පොත් ඉල්ලනවා. පළවෙනි පොතට ලඝු පොත් දෙන්නේ නැහනේ. නේ? පළවෙනි පෙත්‍රේට ලඝු පොත් දෙන්නේ නැහැ. සමහර ළමයි ලඝු පොත් ඉල්ලන්න පුළුවන්. එහෙම ලඝු පොත් දෙන්නේ නැහැ. මේක ලේසිම ගානක්. මේක 1.63 7.5. නැවත බලන්න. අපි මේ දර්ශකයක් ලඝු ආකාරයෙන් ලියන ලඝු ආකාරයේ දර්ශක ආකාරයෙන් ලියන මම ඊතල ගහලා පෙන්නලා තියෙනවා. හරිද? මේ අගේ අපි මෙන්න මේක සංඛ්‍යාව මෙතන ලඝු ආකාරයෙන් ලියලා තියෙනවා. එතකොට මෙතන තියෙන ඉලක්කම් ටිකම තමයි මේකෙත් තියෙන්නේ. මේකෙත්. එතකොට හැබැයි මෙතන 4.0 ගණන් මෙතන 43.4 තියෙන්නේ. එතකොට මේක 1ත් 10ත් අතර සංඛ්‍යාවක්. මේක 10ත් 100ත් අතර එන නිසා 1.0 කියලා තමයි. හරිද? ඒක මහ ලොකු දෙයක් නෑ. ඊටම ලේසි ගණන් මේවා හදාගන්න මහන්සි වෙන්න දෙයක් නෑ. හරි. හදාගන්න මේක. හරි. අපි බලමු ඊළඟ ගානක්. 9 වෙනි ගාන. හරි. මෙන්න මේ අපි හිතමු මෙන්න මේක පොළොව මට්ටම S මට්ටම කියලා. මම දෙපැත්තටම මේ ගන්න. S මට්ටම කියලා ගමු. අපි හිතමු මේ ඇහැ කියලා. සාමාන්‍යයෙන් පුතේ අපි මෙහෙම ඉඳන් මෙහෙම සාමාන්‍ය හරි කෙලින් බලන් ඉන්නකොට මේ තියෙන්නේ S මට්ටම. නැත්තම් පොළොවේ මට්ටමට තමයි. අපි මෙහෙ ඉඳන් අපි තුමු උඩ බලනවා කියන්නේ.
අපේ ඇස් හැදෙනවා මෙන්න මෙහෙම උඩට. අපිට ඒතර මනක්කල්පිත රේඛාවක් ඇඳ දෘෂ්ටි රේඛාව එනවා. හරිනේ? අපිට මේ මනක්කල්පිත රේඛාවක් උඩට එනවා. හරි. අන්න ඒකට කියනවා ආරෝහණ කෝණය කියලා. මොකද්ද කියන්නේ? මේ පැත්තට හැදෙනවා ආරෝහණ කෝණ. මේ කෝණයට කියනවා ආරෝහණ. මේක ආරෝහණ. දැන් අපි මෙහෙම ඉඳලා අපි පහළ පැත්ත බැලුවොත් මෙහෙම. එතකොට අපිට මේ මට්ටමේ ඉඳන් පහළ පැත්තට හැදෙන මෙහෙම කෝණයක්. ඒකට කියනවා අවරෝහණ කෝණය කියලා. මොකද්ද කියන්නේ මෙන්න මේ කෝණය? අවරෝහණ කෝණය. හරිද? මෙන්න S මට්ටම මෙන්න ආරෝහණ කෝණය උඩට පහළට අවරෝහණ කෝණය. දැන් අපිට මෙහෙම තියෙන්නේ මේ බලන්න. හරිද? දී ඇති රූපේ AB සිරස්ගසක් වන අතර B ලක්ෂයෙහි කුරුල්ලෙක් සිටී. මෙන්න B ලක්ෂයේ කුරුල්ලෙක් සිටිනවා. C ලක්ෂයේ ළමයෙක් ඉන්නවා. මෙතන ළමයෙක් ඉන්නවා. සිටී. තවද AC තිරස් වේ. ඒ කියන්නේ මේක තිරස් රේඛාවක්. ළමයා කුරුල්ලා දකින්නේ ඒ ආරෝහණ කෝණේ. ළමයා මෙන්න මෙතන ළමයා ඉන්නේ. ළමයා කුරුල්ල දාන ආරෝහණ කෝණේ මෙන්න මේ කෝණේ. ඒක ඒ ආරෝහණ කෝණයෙන් කුරුල්ලා ළමයා දකුණේ B අවරෝහණ කෝණේ. එහෙනම් කුරුල්ලා දකින්නේ මෙතන ඉඳලා B අවරෝහණ කෝණයේ තියෙන සිරස සමග මෙන්න මේ B අවරෝහණ කෝණයෙන් නිරූපණය කරා. A හා B අතර සම්බන්ධයක් වෙන්නේ බලන්න පුතේ මේ දෙකම මෙන්න මේ කෝණ මෙන්න මේ බලන්න ඒකාන්තර කෝණනේ. මේ දෙක සමාන්තර වෙනවනේ. එහෙනම් ඒකාන්තර A සමාන වෙනවා B. හරිද? ආරෝහණ අවරෝහණ සහ ඒකාන්තර කෝණ තමයි මේකට උනා වෙන්නේ. මේක ඒකාන්තර වෙනවා මේ AB සමානයි. හරි හදාගන්න. බලමු ඊළඟ ගාන. බලන්න ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමින් 3 ගුණයකි. මෙන්න සිලින්ඩරයක් මම ඇඳා. මේ අරය R උස 3 ගුණයක් නම් 3යි R. හරිනේ 3 ගුණයකි. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් තින්ත ගෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය පතුලේ පමණක් තින්ත ගෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද කියලා අහනවා. ඒ කියන්නේ මෙන්න මේ සිලින්ඩරයේ පතුලේ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයෙන් කී ගුණයක්ද කියලා තමයි මේකෙන් අහන්නේ. හරිද? පතුලේ වර්ගඵලයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයෙන් කී ගුණයක්ද කියලා තමයි අහන්නේ මේ. හරිද? මේ බලන්න මේ මම මෙන්න වක්‍ර පෘෂ්ඨය අඳිනවා මෙන්න. මේ වක්‍ර පෘෂ්ඨය වක්‍ර පෘෂ්ඨයේ ඉන්නේ සාමාන්‍යයෙන් මේක පරිධියේ ඉන්නේ මෙතන 2πr මේක උස h කියලා ගත්තොත් වර්ගඵලයේ ඉන්නේ 2πrh ඒක ගානේ දීලම තියෙන මෙන්න 2πr දැන් පතුලේ ඉන්නේ මෙහෙමනේ පතුල මෙන්න අරය r වන එකක වර්ගඵලයේ ඉන්නේ πr වර්ග හරිද එහෙනම් මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වගේ පතුලේ වර්ගඵලය වගේ කී ගුණයක්ද කියලා තමයි මේක අහන්නේ. යහන්නේ මේ තින්ත ප්‍රමාණය අහුවට අපිට මේකෙන් අහන්නේ පතුලේ වර්ගඵලය වගේ කී ගුණයක් වක්‍ර පෘෂ්ඨයේද කියලා අහන්න. හරිද? මේක කියන වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් තින්ත ගෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තින්ත ගෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද? බලමු. මම මේම කරන්න. අපි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය බලමු. 2πr h කියන්නේ 3r. ගුණ කිරීම 3යි. බෙදනවා πr වර්ග.
හරිනේ. කී ගුණයක් ඕනද කියලා බලන්න. බලන්න මෙතන පයිට පයි කැපුණා. R වර්ගයෙන් මේ R වර්ගය කැපුණා. ඉතුරු වෙන්නේ 6 ගුණයක්. 6 ගුණයක් ඕන වෙනවා. ඒ කියන්නේ පතුලේ වර්ගඵලය වගේ 6 ගුණයක් ඕන වෙනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට. මේක ගාන දීලා තියෙනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙන සූත්‍රෙත් දීලා තියෙනවා. හරිද? හරි. හදාගන්න. බලමු ඊළඟ හරි. මූණතේ 1 2 1 3 5 7 මේක අපි හිතමු නියද අවකාශය බැලුවොත් එකවරක් උඩ දැම්මොත් නියද අවකාශය එන්නේ 1 3 5 7. හරිනේ. ඊට පස්සේ දෙසරයක් උඩ දැම්මන් පස්සේ මේ දෙකේ එකතුව 10 ලැබීම. එකතුව 10 ලැබෙන්න නම් පුතේ වෙන්න ඕන මෙහෙම දෙයක්. මේකේ 3ත් එක්ක අපි හිතමු ඊළඟ එකේ ඔහම තිබුණායි කියලා. එක්ක 7 මෙන්න එක අවස්ථාව. හරිනේ. නැත්තම් මේ 7ත් එක්ක මේකේ 3 එන්න ඕන. හරිද? එක්ක මේකේ 3ත් එක්ක මේකේ 7 වෙන්න ඕන. නැත්තම් මේ ඒතර අවස්ථා දෙකයි තියෙන්නේ. මෙතන එක අවස්ථාවක් මේක දෙකයි. හරිනේ. ඕනනම් මේක අපි කොටු දෙලක් භාවිතයෙන් හදන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම මෙතෙන්දිම හදන්නත් පුළුවන්. හරිනේ. එතකොට කොටු දෙලක් භාවිතයෙන් හැදුවොත් එනවා 16ක් එනවා අවස්ථා. එහෙනම් 16න් අවස්ථා එන්නේ මේ අපි 4යි මේකෙන් මෙතන 4න් 1යි මෙතන 4න් 1යි. ඒතර එන්නේ 16න් දෙකක් එන්නේ. 16න් 2 කියන්නේ 8න් 1යි. ඕනනම් අපි මේක කොටු දෙලනුත් හදමු බලන්න මෙන්න. 1 2 3 4 1 2 3 4 1 මම කොටු දෙලනුත් හදනවා බලන්න මේ. මේක පළමු අවස්ථාව මේක දෙවන අවස්ථාව කියලා ගත්තොත් එන්න පුළුවන් 1 1 එන්න පුළුවන් 2 2 එන්න පුළුවන් 3 3 4 4 ඔහම අපි යන්දෝ. දැන් බලන්න එකතුව 10 වෙන්නේ කොහමද කියලා. එකතුව 10 වෙන්න පුළුවන් මේකේ 3ත් එක්ක sorry මෙතන එක 3 5 7 මේක බැලුවොත් මේකේ 3ත් එක්ක මේකේ 7 මෙන්න මේ වගේ එනමු මේකේ තව හරිද මේකේ 3ත් එක්ක මේ 7 තවත් නැන්නේ නෑ මෙන්න මේ අවස්ථා දෙක විතරයි හරිද එකතුව 10 වෙන්නේ එතකොට එන්නේ ඔක්කොම 16න් කතර 16ක් තියෙනවා 16න් දෙකයි ඒ කියන්නේ 8න් එකයි ඔන්න මේ අවස්ථාවනුත් ගත්ත මං ක්‍රම දෙකම කියලා දුන්නා සමහර අයට මේක හිතින් ගන්නත් පුළුවන් හරි හරි හදාගන්න
ඊළඟ බලමු 12. 12 වෙනි ගාන. දොළොස්වෙනි ගාන බැලුවොත් මෙන්න මේ ප්‍රමේය තමයි ඕනේ. මේක තමයි ජ්‍යාමිතියේ තියෙන සුවිශේෂීම ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන. හරිද? ජ්‍යාමිතියේ තියෙන සුවිශේෂී ප්‍රමේය මේක. ඇත්තටම මේ ප්‍රමේය නැතුව ජ්‍යාමිතිය ලොකු ගණන්වක්වත් හදාගන්න බෑ. ඇත්තට මේ ප්‍රමේය ඉතාමත් වැදගත් ප්‍රමේය. බලමු මේ පාද දෙක සමාන මේ කෝණයයි මේ කෝණයයි මොකෝ වෙන්න ඕනේ? සමාන. මේක 40 නම් මේකත් 40. දැන් පුතේ මේ ත්‍රිකෝණෙත් බලන්න මෙන්න මේ කෝණයයි මේ ත්‍රිකෝණෙත් මේ කෝණයත් සමානයි. මේකත් කියනවා 40. අපෙන් අහන්නේ x වලගේ. හරිද? ඕනනම් මෙහෙම කරන්නත් පුළුවන්. මේ දෙක 40යි 40 80යි මෙන්න මේ කෝණේ කීයේ? c. හරිද? මේකට මේ ප්‍රමේය දාන්න පුළුවන්. බලන්න මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. c සමානයි a එකතු කිරීම b. ඒ අනුව මම BCD ත්‍රිකෝණයට සැලකුවොත් මෙන්න මේ x ධන 40 සමාන වෙන්නේ 100ට. x එකතු කිරීම 40 සමාන වෙනවා 100. එන x සමානයි මේ 40 අඩු වුණාම එනවා අංශක 60. ලේසි ප්‍රමේයන් දෙකයි. සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේයයි ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය. හරි හදාගන්න. හරි බලමු අපි ඊළඟ. හරි බලන්න මේ මම මේක ලියා ගත්තොත් a කියලා සෝරි සර්වත්‍ර කුලකේ අපි ලියමු බලන්න සර්වත්‍ර කුලේ බිඳුවත් 7ත් අතර නිකිල. නිකිල නම් අනිවාර්යයෙන්ම පුතේ පූර්ණ සංඛ්‍යා විය යුතු. එක්ක ධන පූර්ණ සංඛ්‍යා එක්ක ඍණ පූර්ණ සංඛ්‍යා බිඳුව ඇතුළත් කුලකයට කියනවා නිකිල කුලකය කියලා. දැන් අපිට 1ත් 10ත් අතර 7ත් අතර තියෙන්නේ ධන නිකිල විතරයි. එතන බිඳුවත් 7ත් අතර. එහෙනම් එන්නේ 1 2 3 4 5 6. ඔන්න මං අවයව ලියු. බිඳුවත් 4 ප්‍රථම සංඛ්‍යා. මම ඒකත් ලියමු බලන්න. බිඳුවත් 7 අතර ප්‍රථම සංඛ්‍යාව වෙන්නේ 2 3 5. ඔන්න. ඊළඟට කියන b කියන බිඳුවත් 7 අතර දෙකේ ගුණාකාර. මම ඒකත් ලියන්න. දෙකේ ගුණාකාර 2 4 6. හරිනේ බිඳුව 4 දෙකේ ගුණාකාර ලියු. අපෙන් අහන්නේ මෙන්න මේ දෙක. A මේල B කියන්නේ සර්වත්‍ර කුලකයේ දානවා. බලන්න මේ දෙකේ තියෙන ඒවා ඔක්කොම මේක දානවා. සර්වත්‍ර කුලේ නෑ. ඒක වැරදි. නිවැරදි ප්‍රකාශය තොරන්න මේක හරියන්නේ නෑ. ඒක වැරදි. A ඡේදන B කියන්නේ මේ දෙකේ පොදු ඒව තියෙන්නේ 2 4. 2 4 මේ දෙකේ පොදුයිද? නෑ. 2 විතරයි පොදු. 4 පොදු වෙලා නෑ. එහෙනම් මේකත් වැරදි. ඒ වල අවයව ගාන 3යිලු. ඒ වල අවයව ගාන 3යි. හරි. අන්න ඒක හරි. එහෙනම් නිවැරදි ප්‍රකාශය මෙන්න මේක. මෙන්න මේ අවයව ටික ලියාගත්තා නම් මේ හැම මේ කුලකයකම අවයව ලියාගත්තා නම් මේක හදන්න ඉතාමත් ලේසිම ගාන. මේක 8 වසරේ දරුවෙකුට දුන්නම් මේ ගාන හදන්න. හරි. හදාගන්න. අපි යන් ඊළඟ ගානට
ඔන්න බීජීය භාග සුළු කරන්න දීලා තියෙන්නේ. බලන්න. මම මේම කරන්න. මේක ලියා ගන්න මේ විදිහට. බෙදීම ලකුණ වෙනකොට මම මේක ලියාගත්තා 8x. හරිද? හා. දැන් බලන්න පුතේ දෙවරක් 3 6යි. x වර්ග y බෙදීම 8xy. හරිද? හා. බලන්න මේ y ට මේ y කැපුණා. x වර්ගයෙන් දෙකකින් එක x එකක් මේකට කැපුණා. හරි? මේක සුළු වුණේ මේ බලන්න මේක සුළු වෙච්ච හැටි තේරුම් නැත්නම් x වර්ග කියන්නේ x ගුණ කිරීම x. ඒතර මේ x ගෙන් මේකට කැපුණාන් පස්සේ මේ දෙක සමානයි මේ. මේක කරන එකයි මේ සුළු කිරීම සමාන. දැන් දෙකෙන් බෙදුනොත් මෙතන දෙකේව 3යි මෙතන දෙකේව 4යි. එනේ 3යි x බෙදීම 4. ඉතාමත් ලේසි ගන්න. හරි. ඉතාමත් මේක ලේසි. හරි. හදාගන්න. හරි. බලමු ඊළඟ ගාන. හරි. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදයේ ඍණ 6ද තුන්වන පදයේ ඍණ 12ද වේ. මම බලන්න මෙන්න පළමු පදය A පොදු අනුපාතය R පොදු අනුපාතය හොයන්න පුළුවන් මෙන්න මේම. මම මෙහෙම දාන්නම්. පසු පදය බෙදනවා පෙර පදේ. හරිනේ. R හොයන්න පුළුවන් පසු පදේ පෙර පදේ බෙදලා. බලන්න පුතේ දෙවන පදයයි තුන්වන පදයයි දීලා තියෙනවා නම් R කෙලින්ම හොයන්න පුළුවන්. පසු පදයේ මෙන්න ඍණ 12. තුන්වන පදේ එක ළඟ පද දෙක ගන්න අනුඝාත පද දෙකක එක ළඟ පද දෙක ගන්න මෙන්න හොයන්න පුළුවන්. පසු පදයේ ඍණ 12යි. පෙර පදයේ ඍණ 6යි. බෙදුවම එනවා 2ක්. R සමානයි 2. පොදු පදයේ හෙව්වා. මෙන්න අපි පළමු පදයේ A පොදු අනුපාතය R නම් අපි T1 හොයන්න පුළුවන් A පළමු පදේ. T2 AR. T3 AR වර්ග. T5 ගත්තොත් AR 4. එහෙනම් TN කියන්න බලන්න. AR n ඍණ 1. හරිද? මෙම ශ්‍රේණියේ පස්වන පදයේ කුමක්ද අහන්නේ? T5 අහන්නේ. T5 කියන්නේ පුතේ AR 4 වන බලය. T5 කියන්නේ AR 4 වන බලය. AR 4 වෙනි බලය. දැන් අපි පළමු පදේ තාම දන්නේ නැහැ. පළමු පදේ මේක හොයාගත්තේ නැහැ. අපිට පළමු පදේ හොයාගන්න පුළුවන් ඕන නම් R දන්නවනේ. R දන්න නිසා අපි පළමු පදයත් හොයාගමු මෙතනින්. මේ බලන්න. දැන් මේකේ තියෙන්නේ පළමු පදේ අපි A කියලා ගත්තොත් දෙවන පදේ ඍණ 6යි ඊළඟ පදේ ඍණ 12යිනේ. හරිනේ. එහෙනම් පළමු පදේ හොයන්න පුළුවන් මෙන්න මේ 6 බෙදලා A ගේ ඍණ 6 බෙදනවා A ගෙන් සමාන වෙන්නේ කීයට? 2කට. හරිනේ. ඇයි? මේ දෙක අපි පොදු අනුපාතය මෙතන ගත්තත් එකයි මෙතන ගත්තත් එකයි. දැන් මෙතන හරස් කෘතිය දැවම 2යි A සමානයි ඍණ 6. A සමානයි ඍණ 6 බෙදුවොත් 2කින්
එන්න ඍණ 3. එහෙනම් A දන්නෝ ඍණ 3. A වලාගේ ඍණ 3. එහෙනම් T5 කියන්නේ A හා 4 ඍණ 3 වරක් R කියන දෙකේ 4 වෙනි බලේ. දෙකේ 4 වෙනි බලේ. ඍණ 3 දෙකේ 4 කියන්නේ දෙවරක් දෙක 4යි 4 දෙක 8යි 8 16. 16 වරක් 3 එන්නේ ඍණ 48ක් එන්නේ. එනවා ඍණ 48. ඔය ගුණෝත්තර ශ්‍රේණි දෙවන වාරේ අන්තිම පාඩම 11 වසරේ දෙවෙනි වාරේ අන්තිම පාඩමට සම්බන්ධ ගුණෝත්තර ශ්‍රේණි මම ගොඩාක් වෙන කියලා දුන්නා මේ ටික දැන ගැනීම මේව දැන ගැනීම ඉතාමත් වැදගත්. හරි හදාගන්න මෙන්න. හරි අපි ඊළඟ එක බලමු. මම මේකට පොඩි වෙලාවක් වැඩිපුර දුන්නා ගාන හදාගන්න ඕනේ. ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේ. BD මගින් ADC සමච්ඡේදනය වේ. බලන්න. BD මගින් ADC සමච්ඡේදනය කියන මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මොකෝ වෙන්නේ? සමාන. හරිද? ඒ කෝණ දෙක සමාන වෙනවා. AB පාදය E තෙක් දික් කර ඇත. මෙන්න මේක E තෙක් දික් කර තියෙනවලු. තොරතුරු අනුව EB විශාලත්වය අහන්නේ. CBE විශාලත්වය අහන්න. මෙන්න මේ කෝණය අහන්න.
හරි. මෙන්න මේකට අවශ්‍ය ප්‍රමේයන් ටික මම ලියන්නම්. මෙන්න බලන්න. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. මම මේම ගත්තොත් මේක x නම් මේක x. මේ වෘත්ත ඛණ්ඩයේ එකම ඛණ්ඩයේ කෝණ සමාන. හරිනේ. ඒක යෙදෙව්වොත් බලන්න මෙන්න මේක ඛණ්ඩයේ ජාය කියලා ගත්තොත් මෙන්න මෙතනින් මේ පැත්තේ වෘත්ත ඛණ්ඩය ගත්තොත් මෙන්න මේක 32 නිසා මේකත් කීයේ 32. හරිනේ. මෙන්න බලන්න එකම ඛණ්ඩයේ කොන මෙන්න මම අඳින්නම් මෙන්න රතු පෑනෙන් ඔයාලට පැහැදිලි වෙයි. ඔය එක. ඔන්න. එකම ඛණ්ඩයේ කොන සමාන. එහෙනම් මේක 32 නම් මේක සමච්ඡේදනය වෙනවා කියන්නේ මේකත් 32 වෙනවා. හරිද? ඔය එක ප්‍රමේය. එතකොට ඊළඟට ඔයාලා දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන අපි තුන් මේක x නම් අභ්‍යන්තර සම්මුඛ කොණය මේකට සමාන වෙනවා x. බලන්න මෙන්න මම නිල් පාටින් අඳින වෘත්ත චතුරස්‍රය මෙන්න රතු පාටින් ඉස්සෙල්ලා කියලා දුන්නා ඒක මෙන්න නිල් පාටින් අඳින වෘත්ත චතුරස්‍රය. ඔන්න බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ සම්පූර්ණ එක. මෙන්න මේ දේ. එහෙනම් CBE කියන්නේ පුතේ 32 දෙකම එකතු වෙනවා. අංශක 32. එහෙනම් අංශක කීයද? 64. ලේසි. එකම ඛණ්ඩයේ සමානයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන ප්‍රමේයයන් විතරයි මේ ගානේ යෙදුනේ. හරිද? මේ ඊටමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් Tamanට පේන ජ්‍යාමිතිය ගාන. හරි. හදා ගන්න මේ. හරි. බලමු අපි ඊළඟ ගාන. මෙන්න මේ ඊටම ලේසි ගාන. කුඩා පතුනාකාරය හොයන්න තියෙන්නේ. අපිට මේක කුපගු එක සැරේ උත්තරේ ලැබුණත් ලිව්වත් ලකුණු ලැබෙනවා. සමහර අය බෙදලා අර ಗುಣ කරලා අර මේ කරලා බල බල ඉන්නවා මේක එහෙම අවශ්‍යතාවයක් නැහැ. ලේසියෙන් උත්තර එක සැරේ උත්තරේ ලියන්න. බලන්න 6යි 5යි 2 කුඩා පතුනාකාරය 6යි 5යි 30 කුඩා පතුනාකාරය. එතකොට දෙකෙත් අනිවාර්යයෙන්ම 30ම තමයි එන්නේ. එහෙනම් 30යි. තියෙන x පද තියෙනවා y පද තියෙනවා. x ගේ වැඩිතම බලය x වර්ග. y ගේ වැඩිතම බලය y වර්ග තියෙන. ඔන්න ඕමලිය. මෙන්න මේ විභාග ලකුණු හම්බෙන්නේ මෙන්න මේ ඉලක්කම් වල කුඩා පතුනාකාරයට එක ලකුණක්, බීජීය පදයට එක ලකුණක්. මේක එක සැරේ උත්තරේ ලියන්න. ලකුණු දෙක හම්බෙන්නේ ඒක. මේකට එක ලකුණක්, මේකට එක ලකුණක්. හම්බෙන්නේ. හරිද? ඒ නිසා මේකට වැඩි කාලයක් නාස්ති කරන්න එපා පුතේ. හරි හදාගන්න. බලමු ඊළඟ. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය 616යි කියලා දීලා තියෙනවා. මම ප්‍රිස්මය මෙහෙම පැත්ත දාලා මම ප්‍රිස්මය ඇන්දොත් මෙන්න මේකේ වර්ගඵලය දීලා තියෙනවා 616 වර්ග සෙන්ටිමීටර්. අපිට කියනවා ඒ උසට සමාන උසක් සහිත පතුලේ අරේ ආරවන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වෙනවා. මේකේ පරිමාව සමාන වෙනවලු
අපි හිතමු මේකේ උස h කියලා. එහෙනම් මේකේ මේ දිගත් h. උසට සමාන මේක අරේ r වන ඒකට සමානයි. හරිද? අපේ ගහනවා r හියගේ සෙන්ටිමීටර වලින් සොයන්න. මම මෙහෙම කරන්න. මේකේ පරිමාව ලියමු බලමු. මේකේ පරිමාව ලියමු. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග නිසා 616 ගුණ කිරීම h. මේකේ පරිමාව πr වර්ග h. එහෙනම් මේකේ පරිමාව සමාන කරොත් මේකට බලමු. මෙන්න r වගේ හොයන්න පුළුවන්. πr වර්ග h සමානයි 616 වරක් h. මම දෙපැත්තම h කින් බෙදනවා. මෙන්න h කින් බෙදුවා, මේකත් h කින් බෙදුවා. මේකට මේක කැපුණා. පයිට මම ආදේශ කරනවා 7/22 r වර්ග සමානයි 616. r වර්ග උක්ත කරොත් එනවා එක සැරේ පුළුවන් මේ පැත්තේ බෙදිච්ච එක අර පැත්තේ ගුණ කරා නම් ලේසි. මේ පැත්තේ ගුණ වෙලා තියෙන 22කින් බෙදෙනවා. r වර්ග බලමු මේක සුළු කරලා. 11 මෙතෙන්ට 2යි. 61ට 5යි. ඉතිරි 6ක් 66ට 6යි. හරිද? ආයෙත් දෙකෙන් බෙදෙනවා. 2 1යි මෙතන 28යි. හරිනේ. 28 වරක් 7. අපි 28 ලියන්න පුළුවන් 4 වරක් 7 කියලා. වරක් 7. හරිනේ. එහෙනම් r වර්ග සමාන වෙනවා r වර්ග බලන්න 4 වරක් 7 වර්ග 49. බලන්න මෙතන මම ගන්නම් මෙහාට r වර්ග සමානයි r වර්ගයේ වර්ගමූලය ගන්නවා 4 ගුණ කිරීම 49ත් වර්ගමූලය ගන්න. ඕනම් මේක ගුණ කරලා ගත්තා ගැටලුවක් නැහැ. r වර්ගයේ වර්ගමූලය r 4 මූලය 2යි 49 මූලය 7යි. එහෙනම් r සමාන වෙනවා 14යි සෙන්ටිමීටර්. සුළු කිරීම පහසු වෙන්න කරේ. හරිද? හරි. හදාගන්න මේක. හරි. බලමු ඊළඟ ගාන. දී ඇති ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ දීලා තියෙනවා. හරිද? අපි මේකට වුණා වෙනවා පයිතගොරස් සම්බන්ධය වුණා වෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය වුණා වෙනවා. හරිද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය වෙන්නේ මෙන්න මෙහෙමයි. මම මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලියුවොත් අපි තුමේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයේ පාද දෙක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව මොකක්ද දන්නවද වෙන්නේ? අපි XY කියලා ගත්තොත් මේකේ වෙන්නේ XY සමාන්තරයි BC වෙනවා. XY සමානයි භාගයයි BC. හරිද? මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අපිට ඒ වගේම මෙන්න මේක අහන්නේ අපිට EC BC ED චතුරස්‍රය පරිමිති අහන්නේ. මෙන්න BC ED මම මෙන්න මේ ප්‍රතිපාටින් අඳින චතුරස්‍රයේ පරිමිතිය අහන්නේ. පරිමිතිය සෙන්ටිමීටර වලින් අහන්නේ. හරි. අපි මේක 4 නම් මේක කොහොමද 4නේ මධ්‍ය ලක්ෂය නිසා. මම මේකට පයිතගොරස් සම්බන්ධය දැම්මොත් AC වර්ග සමානයි මේක 8යි අරක 6යි
8 වර්ග ධන 6 වර්ග. AC වර්ග සමානයි 8 වර්ග 64යි 6 වර්ග 36යි. AC වර්ග සමානයි 100. AC සමානයි 100 වර්ගමූලය. කීයේ 10යි. AC 10 නම් මේ කැලලක් කීයේ නම් 5යි 5යි. අපි දන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් මේක සමාන්තර වෙනවා මේකෙන් භාගයක් වෙන අතර මෙතන 3යි. මේක 3. දැන් අහන්නේ අපිට පරිමිතිය මෙන්න මේකේ පරිමිතිය අහන්න. හරිද? පරිමිතිය එනවා ඔන්න 3යි 5යි 6යි 4යි. මන් 3 5 6 4 එනවා 18යි සෙන්ටිමීටර්. පයිතගරස් ප්‍රමේය සහ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මොනවා වුණා? මධ්‍ය ලක්ෂ ප්‍රමේය වුණ මම නැවත පැහැදිලි කරොත් ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉදිරි පාදයට සමාන්තරයි. ඉදිරි පාදයෙන් හරි අඩකට මේ පාදයෙන් හරි අඩකට සමානයි. හරිද? හරි. හදාගන්න මේ. ඊළඟට බලන්න 20 වෙනි ගාන. මම මෙහෙම කරන්න. මෙතන දාන්නම් 6 6 9 කණ්ඩාංකේ. මේ හරියෙන් දානම් 4 6. සරල රේඛාවේ සමීකරණය අහන්නේ. සරල රේඛාව සමීකරණය වෙන්නේ y සමානයි mx ධන c. සරල රේඛාව සමීකරණය වෙන්නේ y සමානයි mx ධන c. බලන්න මම මේකේ m හෙව්වොත් අනුක්‍රමණය m සමානයි y කණ්ඩාංක වෙනස බෙදෙනවා x කණ්ඩාංක වෙනස. බලන්න y කණ්ඩාංක 9න් අඩු කරා 6. බෙදෙනවා x කණ්ඩාංක කියන්නේ 6න් අඩු කරා 4. 9න් 6ක් ගියාම 3යි 6න් 4ක් ගියාම 2යි. එහෙනම් m එන්නේ 3 බෙදීම 2. දැන් අපිට c හොයා ගන්න ක්‍රමයක් තියෙන්නේ මේවල එකකවත් x කණ්ඩාංගේ බිඳුව වෙලා නැහැ. x කණ්ඩාංගේ බිඳුව වෙලා තිබුණා නම් ඒකට y කණ්ඩාංකය ගන්න පුළුවන් අන්තක් කණ්ඩයට c. හැබැයි මේක x කණ්ඩාංක එක කණ්ඩායමක බිඳුව වෙලා නැහැ. අපි මෙහෙම කරමු. y සමාන mx ධන c වල මෙන්න මේ කණ්ඩාංක ආදේශ කරමු. y කණ්ඩාංකයට දානවා 9 m හෙව්වා අපි 3 බෙදීම 2 x එන්නේ 6 මේ කණ්ඩාංක. අපිට මේ සරල රේඛාව මත තියෙනවා නම් මේ y සමාන mx ධන c කියන එක තෘප්ත කරන්න. එහෙනම් සුළු කරමු බලන්න. 2 1යි මෙතන 2 3. හරිනේ. හරිද?
3 වරක් 3 9 ධනසි හරිද එනවා මෙතන c එනවා උක්ත කරොත් 9න් 9ක් අඩු කරාම කී c සමානයි බිංදුව එහෙනම් අන්තක්ඛණ්ඩේ එන්නේ බිංදුව එහෙනම් මේකේ සමීකරණය වෙන්නේ y සමානයි m හෙව්වොත් 3 බෙදීම 2යි x c බිංදුවයි මේක තමයි සමීකරණය හරි හදාගන්න මේක බලමු ඊළඟ ගාන මේකට අවශ්‍ය වෙන්නේ සමාන්තර රාශියක ලක්ෂණ සමාන්තර රාශියේ ලක්ෂණ වෙන්නේ සම්මුඛ පාද සමාන අනිත් එක සම්මුඛ කෝණ සමාන හරිද විකර්ණය මගින් වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා තව එකක් තියෙනවා විකර්ණය එකිනෙක සමච්ඡේදන වෙනවා කියලා තියෙනවා ආයෙ බලමු සමාන්තර ලක්ෂණ සම්මුඛ පාද සමාන වේ සම්මුඛ කෝණ සමාන වෙනවා විකර්ණය මගින් වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා හරිද මේකේ අපිට මේකට උමනා වෙන්නේ සම්මුඛ කෝණ සමාන වේ කියන ප්‍රමේය බලමු මේක සමාන්තර රාශිය මෙන්න මේ පාදෙට මේ මම ලියව ඕන සමාන්තර රාශිය දැන් අපි දන්නවා මේක 70 නම් එහෙනම් මේකත් 70 සම්මුඛ කෝණ සමාන වේ කියන ඊළඟට තියෙනවා ප්‍රමේය අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණී වේ ගත්තොත් මෙන්න මේ අර්ධ වෘත්තයේ කෝණ මෙන්න මේක ඍජු කෝණේ මේක ඕනනම් ඍජු කෝණේ වේ කියලා ප්‍රමේයක් තියෙනවා. එහෙනම් පුතේ මෙන්න මේක විස්කම්භය නම් අර්ධ වෘත්තයේ කෝණ මෙන්න මේක අනුව. හරිද? ඔන්න මම අවශ්‍යව යන්න හදන්න. අපෙන් අහන්නේ DEF. DEF මෙන්න මේ කෝණේ අහන්න. ඊළඟ ප්‍රමේයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. දැන් අද අවස්ථා තුනකම ඉදලා මේ පේපරේ. මේ තුන්වෙනි අවස්ථාව. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන. A ධන B. මෙන්න මේ ටික තමයි ඕන. මේ සමාන්තර රාශි ලක්ෂණ ඕන වෙනවා. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණී වේ කියන එක ඕන වෙනවා. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන කියලා බව ඕන. දැන් ලේසි. බලන්න මෙන්න මේ අපි ADE ත්‍රිකෝණය සැලකුවා. බාහිර කෝණය මෙන්න අපේ ඒක DEF සමාන වෙන්නේ 70 90 එකතු කර 70ට එකතු කරනු මේ 90 එනවා 160 DEF කෝණයේ අංශක 160 ඒ තමයි ලේසි හරි හදාගන්න
බලමු ඊළඟ ගාන. රමණී කිසියම් මුදලක් 110ක කියලා වැදලා තියෙනවා. වාර්ෂික වැල්පොලි අනුපාතයකට ගෙවන මූලායතනක වසර දෙකක් සඳහා තැන්පතු කළාය. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලී මුදල රුපියල් 660යි. දෙවන අවුරුද්දට ලැබුණු පොලිය 660යි. වසර දෙකක් අවසානයේ ඇයට මුළු මුදල වශයෙන් 7260ක් ලැබුණා. මුළු මුදල වශයෙන් කීයක් ලැබුණායි කියනවයි 7260. එහෙනම් අපි බලමු පළමු අවුරුද්ද අවසානයේ මුළු මුදල බලමු. පළමු අවුරුද්ද අවසානයේ මුළු මුදල. අපි බැලුවොත් දෙවන අවුරුද්ද අවසානයේ මෙච්චර නම් දෙවන අවුරුද්ද පොලිය 660 නම් මම මේක 7260න් අඩු කරනවා 660. හරිද? මේක අඩු කරාම එනවා 6600. එනවා රුපියල් 6600. එහෙනම් දෙවන අවුරුද්ද අවසානයේ එනවා රුපියල් 6600ක් එනවා. එතකොට 110ක කරන්න එයා 100ක් තැප්පත් කරොත් කීයක් ලැබෙනවද? 110ක් ලැබෙනවා. 110ක වාර්ෂික පොලියක් කියන්නේ 100ක් තැන්පත් කරොත් 110. එහෙනම් 110ක් තැන්පත් කරන්න 110ක් මුදල ලබන්න නම් 100ක් තැන්පත් කරන්න ඕන නම් අපි බැලුවා දැන් මෙන්න දෙවෙනි පළවෙනි අවුරුද්ද මෙච්චර නම් 6600 ට කොච්චර? එතනින් එනවා මෙයා තැන්පත් කළ මුදල. බලමු. බින්දුවට බින්දුව කැපුණා 11 වේකයි මෙතන 11 60යි 60 100ක් කියන්නේ රුපියල් 6000යි. මෙයා තැන්පත් කරලා තියෙන්නේ 6000. හරි අදා ගන්න බා. හරි බලමු ඊළඟ ප්‍රශ්නේ. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය C වෙනවා. AC සමාන්තරයි BD වේ. AEB විශාලත්වය අහන්නේ පුතේ AEB විශාලත්වය. AEB මෙන්න මේ කෝණය අහන්න. හරිද? හරි. දැන් මෙන්න මෙහෙම පුළුවන්. ප්‍රමේයයක් තියෙන මෙන්න මේ මම එකම ප්‍රමේය ආකාර තුනටම අඳිනවා. බලන්න පුතේ මෙන්න මේ වෘත්තචාපයෙන් කේන්ද්‍රය මත මේ ඉතිරි කොටස මත මේක x නම් මේක 2x. මේ වෘත්තචාපයෙන් කේන්ද්‍රය මත මේ ඉතිරි කොටස මත ඒක x නම් මේක 2x. මේක වෙන්නේ මෙන්න මේ වෘත්තචාපයේ මේ උඩ වෘත්තචාපයෙන් කේන්ද්‍රය මත මේ ඉතිරි කොටස මත මේක x නම් මේක තමයි 2x. හරිද? ඊළඟට ඕන වෙනවා ඒකාන්තර කෝණ වෙනවා. ඔයාලා දන්නවා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙනම හැදෙන ඒකාන්ත කොණ සමානයි. මේක A නම් මේකත් A. මේක B නම් මේක B. හරිද? හරි. දැන් බලමු මේ අපි මේ ප්‍රමේය යෙදෙව්වොත් බලන්න මේ වෘත්තචාපයෙන් කේන්ද්‍රය මත 70 නම් ඉතිරි කොටස මත මෙන්න මේකේ 70න් භාගය කීයේ? 35. 35 මේක 35. හරිද? මේක 35යි නම් පුතේ මේකත් 35යි ඒකාන්තර කොණවලින්.
හරි ඒ කෝණයක් 35 අංශ බලන්න ඒකාන්තර කෝණ මේ දැන් අපෙන් අහන්නේ මෙන්න මේක මේ කෝණය තමයි අහන්නේ AEB අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමානයි C සමානයි A ධන B එහෙනම් පුතේ AEB සමාන වෙන්නේ අංශක 70යි 35 එකතු කරා එනවා අංශක 105 මෙන්න ප්‍රමේයයන් ටික අදාළ ටික හරි හදාගන්න මේ හරි බලමු ඊළඟ ගාන අසමානතාවයක් තියෙන රිලෙක සාමාන්‍ය අසමානතාවය විසඳන්නේ සරල සමීකරණයක් විසඳන ආකාරයටමයි. හැබැයි වෙනසක් තියෙන්නේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් හෝ ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් පමණයි අසමාන ලකුණ දෙපැත්ත මාරු වෙන්නේ. දැන් මේක ගැටලුවක් නෑ 3x එකතු වෙච්ච 11 මම අඩු කරනවා. දෙකනොත් අඩු කරන 11. මෙන්න මේක කැපුණා 3x සමානයි ලකුණ මාරු වෙන්නේ නැහැ ඍණ 9. x 3ෙන් බෙදුවා. ඍණ 9ත් 3ෙන් බෙදුවා ලකුණ මාරු වෙන්නේ x එනවා. ඍණ 3ට වඩා x කියන එක විශාලත්. එහෙනම් ඍණ 3ට වඩා විශාල වෙන්නේ ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 ඔය වගේ. හැබැයි අහන්නේ ඍණ නිකිලමේ විසඳු. ඍණ නිකිලමේ විසඳුම් මෙන්න මේ දෙක විතර. ඒ කියන්නේ ඍණ 2 හා ඍණ 1. ලේසි ගන්න. හරි හදාගන්න. හරි බලමු ඊළඟ අන්තිම ගාන හරි අපිට ABC යනු දී ඇති රූපයේ දී ඇති පරිදි සුළු කෝණී ත්‍රිකෝණයක් මේක සුළු කෝණී ත්‍රිකෝණයක් AB පාදයේ B ඉදි ස්පර්ශ කරමින් AC පාදයේ ස්පර්ශ කරන වෘතයේ මෙන්න මෙතන B වලදී ස්පර්ශ කරන්නත් ඕන මේ පාදයේ ස්පර්ශ කරන්නත් ඕන සොයා ගැනීම සඳහා අසම්පූර්ණ දල සටහනක් ඇද පත පිළිදෙන දල භාවිතයෙන් දල සටහනදී අපි හිතුවත් මෙන්න වෘතය බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශකයක් ඇන්දොත් ප්‍රමේය තියෙනවා මේ ස්පර්ශක දෙක දිගින් සමානයි කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කරයි ස්පර්ශ දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි කියලා තියෙනවා x නම් මේකත් x මේක හරි ඊළඟට තවත් දන්නවා වෘත්තයක ස්පර්ශකයක් ඇන්දොත් ස්පර්ශක ලක්ෂයේ ඉඳලා ජායට කේන්ද්‍රයට රේඛාවක් ඇන්දොත් මේක අනිවාර්යයෙන්ම අංශක 90යි හරිද 90 බලන්න පුතේ දැන් මෙන්න මෙහෙම b වලත් වෙන්නත් ඕන b වල වෙන්න නම් අනිවාර්යයෙන් b වල ස්පර්ශ වෙන්න නම් මේතර අනිවාර්ය ලම්බකයක් වෙන්න ඕන කේන්ද්‍රය අපිට කේන්ද්‍රය තියෙන තැන තමයි ඕන එහෙනම් පුතේ මෙතන මෙන්න මෙතන තියලා
තව කඩු තියලා මේ පැත්තරයි ගැහුවා. මේක ලම්බ එකක් මේ ලක්ෂයට ලම්බ එකක්. මෙතන තියලා මෙහාට චාපයයි මෙතන තියලා මෙහාට චාපයයි ගැහුවා. ඒ දෙක කැපෙන ටික යා කරා. එහෙනම් මෙන්න මෙතන ලම්බකයක් අංශක 90. හරිද? එතකොට මේ හරහා යන්නත් ඕන නම් මෙන්න මේක ගෑවෙන්නත් ඕන නම් අනිවාර්ය ස්පර්ශක දිග සමාන වෙනවා. එතකොට මේකේ කෝණ සමච්ඡේදය තමයි මේ ඇඳලා තියෙන්නේ. මෙන්න මේක. හරිනේ. දැන් මෙන්න මේ දිග අපි මේක O කියලා ගත්තොත් මේ රේඛා මත වෙන්නත් ඕන. මේක ලම්බ වෙන්නත් ඕන. එහෙනම් මෙන්න මෙතන තමයි O වෙන්නේ. ඇඳ වෘත්තය මෙන්න මෙහෙම වෙනවා. ඇඳලා බලන්න මේක හරි. හරි. අද අපි ප්‍රශ්න 25ම කතා කරා. ඔයාලට තේරෙන්නේ නැති රටාවක් තේරෙන්නේ නැති. ඔයාලා අවුරුදු 10ක පේපර් කරාම ඔයාලට තේරෙනවා මෙන්න මේ ගණන් එක වගේම ගණන් ගොඩක් එන බව. හරිද? ඒ නිසා ඒ රටාව හුරු වෙන්න මේ ප්‍රශ්න පත්‍ර කරන්න. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා.